සාදරයෙන් පිළිගන්නවා TV ස්ටුඩියෝ D YouTube නාලිකාවේ අරන් ආපු අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඒ නිසා අනිවාර්යෙන් රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එක click කරන්න අමතක කරන්න එපා. අස්සසුම් පිළිබඳව ගෙන යන පුවත් මාලාවේ දෙවන වීඩියෝ සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. අස්සසුම අප්‍රේල් මාසයේ ප්‍රතිලාභ මුදල් සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. අප්‍රේල් මාසයට අදාළ අස්සසුම් මුදල් බැංකු ගිණුම් වලට බැර වෙන්නේ කවදාද? ඒ මුදල් අලුත් අවුරුද්දේ කයින් ගන්න පුළුවන්ද? නැත්නම් සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුවද ඔබට මේ මුදල් ලැබෙන්න යන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු අද වීඩියෝවෙන් ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ පිළිබඳව නිල ආරංචි මාර්ගයක් තුලින් ආරංචියක් ලැබී නැහැ. නිලනොලත් ආරංචි මාර්ගවලට අනුව තමයි මම මේ තොරතුරු ඔබ වෙත රැගෙන එන්නේ. ඉතින් මට නිලනොලත් ආරංචි මාර්ගවලින් දරගන්න ලැබුණු පරිදි ඔබට සිංහල හා ඉන්දු අලුත් අවුරුද්දට පෙර මේ අප්‍රේල් මාසයට අදාළ අස්සසුම් ප්‍රතිලාභී මුදල් ගිණුමට බැරවේ. ඒ කියන්නේ 2025 අප්‍රේල් 12 වෙනිදාට ප්‍රථම අදාළ මුදල් ඔබේ ගිණුමට බැර කරන බවට තමයි ආරංචි වෙන්නේ. ඉතින් අප්‍රේල් මුල් සතිය ඇතුළත මෙම මුදල් සිස්ටම් එකට ඇතුළත් කිරීම සිදු කරනවා. ඉන් අනතුරුව ඔයාලට අප්‍රේල් 12ට පෙර ඔබට ඔබේ බැංකු ගිණුම් හරහා මේ මුදල් ඔබේ අතටම ලබා ගැනීමට පුළුවන් කමක් තිබේ. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපිට නිලනොලත් ආරංචි මාර්ගවලට අනුව දැනගන්න ලැබුණේ. ඉතින් මේ තොරතුරු ඔබට වැදගත් වෙයි කියලා හිතලා තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වගේ අස්සසුම් පිළිබඳ අලුත්ම තොරතුරු එසනින් දැනගන්න ඔබ තවමත් TV Studio D YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගේ දුරකථන notification එකක් ගෙන්න ගන්න bell icon එක click කරලා තියාගන්න. තවත් මෙවැනිම වූ අලුත් තොරතුරක් සමග අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.